ඒ නිසා අපිට දහස් කරලා දෙන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා නම් හොඳයි කියලා මතක් කරනවා. ඒත් එක්කම ගරු අග්‍රාමාත්‍යතුමියනි මගෙනුත් විවිධ පාර්ශ්වයන් අපෙන් වෙන්න ඕනේ කුමක්ද යන්න විමසනවා. ඒ විමසීම් අතර පාසල් යලි ගොඩ නැන්වීම සඳහා කැමැත්ත පළ කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම නිවාස ව්‍යාපෘති හදන්න කැමති කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම තමයි විශාල ප්‍රමාණයක් පාසල් දරුවන්ට පොත්පත්, ඇඳුම් බෑග්, සපත්තු ලබා දීමේ කැමැත්ත පළ කරපු කණ්ඩායමුත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපේ පළාත් අධ්‍යක්ෂතුමා, පළාත් ඒකම්තුමිය සහ කලාප අධ්‍යක්ෂතුමන්ලා, විදුහල්පතිතුමන්ලාත් එක්ක එකතු වෙලා එක ගමනක් ගියොත් මම හිතනවා අපේ දරුවන්ට ඒ ලැබිය යුතු දේවල් ලබා දීමට අපිටත් යම් දායකත්වයක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි සාකච්ඡා කරලා අවශ්‍යතාවයම තියෙන දරුවන්ට ඒ දේවල් ලබා දෙන්න කටයුතු කරමු. බොහොම සක්‍රීය දායකත්වයක් සපයලා තමයි ආපදා තත්ත්ව පැමිණි අතරම සාකච්ඡා කරමින් රැය දවල් නැතුව වැඩ කරමින් සියලුම නිලධාරීන් මේ තත්ත්වය අපි සමනය කරගන්න. ඉතින්දී ලබා දුන්න දායකත්වයට අපි ආපදාවට කළමනාකරණ සම්බන්ධ සියලු අපි නොදකපු පිරිසක් හිටියා. ඒ තමයි RDA එකේ හිටියා, විදුලිය, ජලය, මේ සියලු ප්‍රවාහනය, මේ සියලු හමුදාව, මේ සියලු පිරිස එක්ක තමයි මේ ආපදා කළමනාකරණය කරගත්තේ. මම හිතනවා දිස්ත්‍රික්කයක් විදිහට අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් යටිගල් පහසුකම් සහ සංනිවේදනය සම්පූර්ණයෙන් බෙදලා තිබ්බේ. ඒක මුලින්ම ඉතා ඉක්මනින් මේ සාමූහික කැපවීම නිසා ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ආණ්ඩුව විදිහට මේ ස්තුතිය පළ කළ යුතුමයි මේ කණ්ඩායම් ක්‍රියාවලිය සඳහා. ඒ නිසා තමයි අද මේ අධ්‍යාපන නිලධාරී මහත්මීන් හමුව කරන්න පුළුවන් වුණේ මාර්ග විවෘත කරන. ඒ නිසා මේ තාම ඉක්මන් අපි සතියක් ඇතුළත සියලු රිකවරිස් කර ගන්න පුළුවන් වුණා. මේක බොහොම අපි කියන්නේ සක්සස් ස්ටෝරි එකක්. මේ අපි දැකපු නිලධාරී සහ සියලු දෙනා එකතු වෙලා කරපු ලොකු වැඩක් මේ මේකේ තියෙන්නේ. ඒකත් එක්ක සිදුවෙච්ච විනාශය විශේෂයෙන් ගත්තොත් ආර්ථික වශයෙන් ජීවිත දේපල මේ තියෙන දේවල් වල විනාශයට වගේ කියන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. හැබැයි අපි සතුටු වෙනවා මේ ව්‍යසනය ඇතුලේ ජනාධිපතිතුමා ප්‍රමුඛව, ඒ වගේම ස්ථිර විධායක ලෙස සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය සේවකයෝ නැවත හැරී බැලමින් කටයුතු කරන්න ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දන්නවා තාක්ෂණය බිඳ වැටුණා. අපිට තිබුණු සියලු සම්බන්ධතා මාර්ග බිඳ වැටුණා. දේපල හිමි වුණා. තනි නිලධාරීන් ලෙස, තනි පුද්ගලයන් ලෙස නැවත අපි නැගී සිටීම සඳහා දැවැන්ත උත්සාහයක් ගත්තා. නුවරඑළිය කියන්නේ දිසාපත්තුමිය ඇතුළු දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නිලධාරීන්ගේ තනි පුද්ගලයන් සම්බන්ධතා බිඳ වැටුණා. තනි පුද්ගලයන් ලෙස එකතු වෙලා ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත නුවරඑළිය දිස්ත්‍රික්කය ස්ථාපිත කරගන්න හැකියාව අපිට ලැබුණා. ඒ සම්බන්ධයෙන් සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට විශේෂයෙන්ම ගත්තොත් මම හිතනවා දැන් මේ වෙලාවේ යොමුසුළු එක විදිහට වැඩ කරමින් ඉන්නවා. අපි ලොකු සැලසුම් හදමින් ඉන්නවා. අධ්‍යාපනය තමයි අපේ ප්‍රමුඛම එක. අපිට පාරවල් හැදීම සම්බන්ධයෙන් අපිට බිලියන 127ක් නුවරඑළිය යනවා තමයි. ඒක අපිට මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්න පුළුවන්. සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනගන්න අපිට රුපියල් මිලියන 2000 ගණන් යනවා. අපිට ඒක හදන්න පුළුවන්. පාසල් පද්ධතියට අපි මුදල් යොදන්න පුළුවන්. හැබැයි අපිට කිසි කෙනෙකුට කැඩුණු හිත් දරුවන්ගේ අහිමිට ජීවිතවලට වගේ කියන්න බෑ. ඒකට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ඊතර අපි දැවැත්ත පසුතැවෙමින් ඉන්නවා. ජනාධිපතිතුමා දිස්ත්‍රික් සම්බන්ධික කමිටුවට ඇවිල්ලා කිව්ව එක කතාවක් තියෙනවා. අපි ඔබට අහිමිට ජීවිත දෙන්න බැරුණාට ඒකට අපිට කරන්න දෙයක් නැහැ.
දෙන්න පුළුවන් උපරිම දේ භෞතික වශයෙන් නැවත ගොඩනගෙන දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. ඒ ගැන අපිට 100ට 1000ක සාර්ථකයක් දෙන්න පුළුවන්. නැවත ගොඩනගා ගන්න අපිට පුළුවන්. වෙනුවෙන් මැදිහත් තුන විදිය ඒ කැපවීම විශාල අගය කිරීමකට ලක් විය යුතුයි. මෙතන ඔබ සියලු දෙනාම නිලධාරීට එහා ගියා දේශපාලන නායකත්වය එහෙම පක්ෂපාත කිසිම දෙයක් බලන්නේ නැතුව එහෙම දේශපාලඥයන් හැටියට හිතන එකටත් එහා ගිහිල්ලා කණ්ඩායමක් හැටියට එකතු වුණ නිසා සාමූහිකව වැඩ කරපු නිසා ජනතාවගේ මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛ කරගත්ත නිසා තමයි මෙච්චර ව්‍යසනයකට ලක් වෙලා අපිට සතියකට පස්සේ මෙහෙම කතා කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වුණේ මේ විදියට මේ දිස්ත්‍රික්කය අපිට මේ තත්වයට පත් කර ගන්න පුළුවන් වුණේ ඒ මහන්සිය ඒ කැපවීම ඒ ඔබ සියලු දෙනා දක්වපු ඒ මානව දයාව මම හිතන්නේ අපි ඉහළින්ම අගය කරනවා ඒකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම හිතනවා මේක තමයි අපේ ශක්තිය ඒ හරහාම තමයි අපිට මේ ව්‍යසනයෙන් පස්සේ නැවත රට ගොඩනගන්න අපිට හැකියාව වෙන්නේ අපි මංජුල සහෝදරයා කිව්වා වගේම මාතුමා කිව්වා වගේම අපිට අවශ්‍ය වෙන්නේ හිතපු තැනට එන්නම නෙවෙයි අපිට අවශ්‍ය හිතපු තැන හිතිය තැනට එන්න නෙවෙයි ඊට එහා මේකෙන් ඉගෙනගත්තු පාඩම් හරියට ඉගෙනගෙන ඒ පාඩම් අපේ සැලසුම්කරණයට එකතු කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ජනතාවට උපරිම සාධාරණත්වය ලබා දෙන්න වැඩ කරන්න තමයි අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි රටටම අපි ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් විශේෂයෙන් මේ අවස්ථාවේ නුවරඑළිය දිස්ත්‍රික්කය ගැන කතා කරන්නේ අපි දන්නවා මේ ආපදාවෙන් විශාල බලපෑමකට ලක් වෙච්ච දිස්ත්‍රික්කයක් නිසා. මයි තාත්තයි අක්කයි අයියයි එක අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසේ අපි නුවරඑළියට එනවා. දින කීපයක් අපි ගත කරනවා. හරිම ලස්සනයි. නුවරඑළිය කියන්නේ හරිම සුන්දර සබාධර්මයේ කියන්නේ උපරිමය විඳින්න පුළුවන් තැන. කොළ පාටයි හැමතැනම. ඒ කඳු ඒවා හරිම ලස්සනයි. මට මතකයි නුවරඑළිය නගරේ කොච්චර සුන්දරද කියලා. ඇත්තම කියනවා නම් ගරුඩේ කම්තුමිය පස්සේ මාකියා වැඩි හිටියෙක් වුණාන් පස්සේ මම නුවරඑළියට එච්චර කැමති දෙයක් මම ඒක අකමැති වුණා. ඔය සුන්දරත්වයේ එන්න විනාශ වෙමින් ගිය නිසා. ඒ තිබ්බ අර මෙහි ඉස්සර එනකොට හුස්මක් ගන්නකොට උනත් ඒක ඇඟට සැපයි. ඒක එන්න වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ ලස්සන එන්න අඩු වෙන්න පටන් ගත්තා. ඒකනේ ඇත්ත කතාව. ඒ සියල්ලම සිද්ධ වුණේ ඇයි? අපේම වැරදිනේ. අපි ගත්ත තීරණ අතිශයින්ම ආත්මාර්ථකාමී කෙටි කාලීන ලාභ ප්‍රයෝජනය ගැන හිතලා පමණක් ගත්ත තීරණ නිසා. ඉතින් මම හිතන්නේ නුවරඑළිය අපිට තිබ්බ තැනට කියන එක නෙවෙයි උත්තරේ. නුවරඑළිය අපි අපේ අර මතකයේ තියෙන සුන්දර නුවරඑළියක් බවට අර සෞඛ්‍ය නිකන්
ඒ යහපැවැත්ම සතුට සෞඛ්‍ය හොයාගෙන මිනිස්සු නුවර එළියට ආපු ඒ යුගය අපි නැවත වතාවක් ඇති කර ගන්න ඕනේ. දන්නවා. ඒක නිකන් මේ අතීතේ නිකන් රොමැන්ටිසයිස් කරලා නිකන් ඒක නියමයි දැන් අවුල් කියනම එක එහෙම කලුසුදු එකකුත් නෙමෙයි. ජනගහනය වැඩි, ආර්ථිකය ඊට වඩා සංකීර්ණයි මේ ඔක්කොම තියෙනවා. නමුත් ඒ ඔක්කොම සංකීර්ණත්වය ඒ සියල්ලමත් එක්ක අපිට මීට වඩා හොඳින් මේක කරන්න පුළුවන්. සබාධර්මයක මීට වඩා හොඳින් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. අපේ ස්වාභාවික සම්පත් මීට වඩා හොඳින් රැකගෙන අපිට මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔබ සියලු දෙනාම මේ ව්‍යසනයෙන් මිනිස්සුන්ව බේර ගන්නත් මිනිස්සුන්ව රැක බලා ගන්නත් පෙන්නපු ඒ ධෛර්යය ඒ කැපවීම නුවරඑළිය දිස්ත්‍රික්කය ඇත්තටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන්න ඒ ශක්තිය ධෛර්යය දිගටම පවත්වාගෙන යන්න කියන ඉදීම සහ පවත්වාගෙන යන්න හැකියාව ලැබේවා කියන එක මම ප්‍රාර්ථනා කරනවා. වතාන් වෙලා නම් ඇඳුම් නැති වෙලා නම් උපකරණ නැති වෙලා නම් ඒක බාධාවක් කරගන්න එපා පාසලට එන්න. ඒ නම්‍යශීලීභාවය පෙන්වන්න. ඒ නම්‍යශීලීභාවය පවත්වාගෙන යන්න. ළඟම පාසලට ළමයින්ව අනියුක්ත කරන්න පුළුවන් නම් ඒක කරන්න. දැන් මම දන්නවා නුවරඑළියේ ගොඩක් දරුවන් සිංහල මාධ්‍ය දරුවන් සමහර වෙලාවට නුවර යන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම උසස් පෙළ පන්ති කරන. අපි ඉල්ලා සිටිනවා අපි ඉල්ලලා තියෙනවා නුවර පාසල් වලින් අනිත් පාසල් වලට උනත් එහෙම දරුවන්ට උඩටයි පල්ලයට යන ප්‍රවාහන අපහසුකම් තියෙනවා නම් හොස්ටල් පහසුකම් දෙන්න. කාරණා දෙකක් කියලා අපි මේ මොහොතේ සූදානම් වෙමින් සිටියේ 2026 රිෆෝර්ම් අවශ්‍යතාවයන් හරියට හඳුනාගෙන අවශ්‍යතාවයන් වලට මේන ඉදිරිපත් වෙන අය යොමු කරන්න ඒක හොඳින් සම්බන්ධීකරණයක් සිද්ධ කරගන්නත් අපි සැලසුම් කරගන්න ඕනේ. ඒ සියල්ලටම අවශ්‍යයි හරි දත්ත තොරතුරු අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා ඒ දත්ත තොරතුරු නිවැරදිව යාවත්කාලීන කරමින් අප්ඩේට් කරමින් තියාගන්න කියන එකත් මම යෝජනා කරනවා. ඒකට විතරක් නෙවෙයි අමාත්‍යාංශය හැටියට අපිට ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඒ දත්ත තොරතුරු වල අනන්‍යතාවයට ඔබ වග කියන්න ඕනේ. හරි තොරතුරු එකතු කරන්නේ හරි තොරතුරු මත තීරණ අරගෙන ඒ උදව් කරන අයගේ සම්බන්ධීකරණයක් හරියට සිද්ධ විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මම ඉතින් අවසන් කරන්න නැවත වතාවක් ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ පහුගිය කාලය තුල ඔබ කරපු කැපවීම අපිට හරිම අධ්‍යාපන ශාස්ත්‍රයෙන් හරිම විශේෂ පාසල් අධ්‍යාපනය කරන හරිම සංවේදී මොහොතක මේක සිද්ධ වුණේ A-level විභාගයේ මැද. නමුත් අපිට විභාගයේ එක ප්‍රශ්න පත්‍රයකට හානියක් වුණේ ආරක්ෂිතව අපිට නැවත වතාවක් විභාග දෙපාර්තමේන්තුවට ගෙන්න ගන්න පුළුවන් වුණා. ඒක කරන්න පුළුවන් මේ ඔබ නිසා. ඔබ විශාල කැපවීමකින් ඒ වගකීම බාරගත්ත නිසා මම දන්නවා සමහර තැන්වල පුදුම අමාරුවකින් දුකක් විඳගෙන ඒ ප්‍රශ්න පත්‍ර ටික ආරක්ෂා කරා. ඒකට අපි දහස් වාරයක් ඔබට ස්තුතිවන්ත වෙනවා. දහස් වාරයක් අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ඒ කරපු කැපවීම නැවත නැවතත් අගය කරමින් ඉදිරියට මේ විදියටම අපි එකතු වෙලා වැඩ කළා. මේ ව්‍යසනයේ ඉදිරියට ඒ පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන අතරම අධ්‍යාපනයේදී අපි 2026 කියන වසර අපිට තීරණාත්මකයි අභියෝග ගණනාවක් තියෙනවා. ඒ අභියෝග ජය ගන්නත් අපි මේ විදියටම වැඩ කරමු කියන සලන්ට වාර්තා කරන්න කියලා. යන්න පුළුවන් පාසලකට වාර්තා කරන්න ඉඩ දෙන්න කියන එක. ඊපස් මම හිතන්නේ අපි කතා කරගෙන යනවා ප්‍රවාහන
විශේෂ ප්‍රවාහන පහසුකම් මොනවා හරි දෙන්න පුළුවන් කියලා දැන් උදාහරණයක් දෙන්න නුවර ඉඳගෙන අයට එන්න යන්න මොකක් හරි නිශ්චිත ක්‍රමවේදයක් කරන්න පුළුවන්ද කියන එක නේද මම අපි කතා කරගෙන යනවා. ඉතින් ඒ වගේ අපිට කරන්න පුළුවන්. right? ඉතින් මේ සියල්ලම තාක්ෂේරුවක් එක්ක තමයි මම හිතන්නේ පාසල් හරින සහ මොනවද කොහොමද අනිත් කියන එක අපි තීරණය කරන්න වෙන්නේ. කොහොම හරි ප්‍රවාහන පහසුකම් දීලා ගුරුවරයා වෙතට ආවා. එහෙමත් බැරි වුණොත් තමයි අර කලාප මට්ටමේ වෙන තැනකට හරි වාර්තා කරන්නේ ඒක ඉගෙනන්නේ අපි උපරිම උත්සාහ කරමු ප්‍රවාහන පහසුකම් හදලා දෙන්න. නියෝජ්‍යවතුමා ඒත් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමගේ දයාබර සහෝදරයන් දෙන්න පළාත් අධ්‍යක්ෂකවරි මේ සුරක්ෂා මධ්‍යස්ථානය කරන්නේ මේ සුරක්ෂා කියන ප්‍රශ්නයක් ඉස්සරහට තියෙනවා. ඒකට මහා මිනිමම කරන් දෙන එක සිද්ධ සරල වැඩක් නෙමෙයි. අනවුන්ස් කළා මොඩියුල්ස් ටික print කරලා දැන් බෙදා ප්‍රකාශ කරනවා. අද 17 දවසට දෙන්නේ අපි පොඩි උත්සවයකට දැස්කලා තියෙනවා ඒ මොඩියුල් ටික කලාප වලට දෙන්නේ. අපි තීරණය කරා මාධ්‍යංශයක් හැටියට මේ අපි අභියෝගයක් බාර ගන්නවා. ඒක අපි රටක් හැටියට ඉදිරියටම යනවා මිසක් ඒ කියන්නේ අපි පාඨම් ගන්න සියලුම වැඩසටහන ආර්ථිකයද අධ්‍යාපනයද ප්‍රවාහන ශාස්ත්‍රයේද පුස්තක අධ්‍යයන කන්‍යා සොයුරිනි ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අපේ අග්‍රාමාත්‍යතුමා